ගුඩ් මෝනිං හැමෝටම එන්න මාත් එක්ක අද සාමාන්‍ය දවසක් මොන වගේද යුනිවර්සිටි එකේ ගෙවෙන්නේ කියලා බලාගන්න. ඒ ඉන්නේ මගේ හොඳම යාළුවා මට ළඟ තියාගන්න දීපු යාළුවා. මම එයාව අරගෙන ආවා කැම්පස් එකදී. ඉතින් මේම කිරි කෝපි එකක් බීලා වැඩේ පටන් ගන්න හදන්නේ. ඉතින් මොන හැම හොදගෙන මට අද වැඩ ටිකක් තියෙන දවසක්. මේ ලෑස්ති වෙන්නේ වැඩ පටන් ගන්න මුලින්ම මගේ හොදපු රෙදි ටික දාන්න ඕනේ උඩ තට්ටුවට. මේ මම ඉන්නේ ඌවැලස් යුනිවර්සිටි එකේ ගැලැක්සි හොස්ටල් එකේ. ගැලැක්සි හොස්ටල් එකේ එක රූම් එකක රූම් මෙම්බර්ස්ලා 8 දෙනෙක්ට ඉන්න පුළුවන්. මම දැන් මේ ඇඳුම් එහෙම වේලන්න අපි උඩ තට්ටුවේ තමයි දාන්නේ. 3rd floor එකේ උඩම මේ තියෙන එතෙන්ට ගියාම view එක. මේ නම් 7:00ට විතර, හැබැයි උදේ 6:00ට විතර මීටත් වඩා මෙතන මාරම ලස්සනයි. සීතලට එන හැබැයි පොඩ්ඩක් සීතල දරා ගන්න අමාරුයි මෙහි දෙසැම්බර් ජනවාරි මාසෙට. රෙදි ටික දාලා මම මේ පහලට එනවා වැඩ ටික පටන් ගන්න ඕනේ. මේ තියෙන්නේ අපිට ක්විස් එකක් තියෙනවා. ඒකට ලෑස්ති වෙනවා අපි මේ අද මමයි මගේ රූමී අපි දෙන්න. ඔයාලගේ යුනිවර්සිටි වලත් එහෙම වෙන්නේ නැති. අපිත් එහෙමයි දන්නේ නැති දේවල් ඩිස්කස් කරගෙන වැඩේ කරන්නේ. ඉතින් කුප්පි දාන යාළුවොත් ඉන්නවා. ඉතින් ඔයාලගේ යුනිවර්සිටි ලයිෆ් එකත් එහෙම වෙන්නේ නැති. සමහරුන්ට නම් මේක බලද්දී ආයේ පරණ කැම්පස් ලයිෆ් එක මතක් වෙයි. සමහරුන්ට ඉස්සරහට එන්න ඉන්න අයට මේක තමයි වෙන සිස්ටම් එක කියලා මතක් වෙයි. මොකද සමහර වෙලාවට අපිට යාළුවෝ තමයි කැම්පස් ජීවිතේ තියෙන ලොකුම සපෝට් එක. ගෙදර අය නැහැ ළඟ. ඉතින් ඒගොල්ලෝගෙන් ඒ ලැබෙන සපෝට් එකෙන් තමයි අපි hina වෙලා ඉන්නේ. අපිට තනියක් නැහැ කියලා දැනෙන්නේ. ඒ වගේම ඉගෙන ගන්න දෙයකට සපෝට් වෙන්නේ. හැමදේම අපිත් එක්ක ඉන්න යාළුවෝ. ඉතින් really blessed එහෙම යාළුවෝ ඉන්න එක. ඉතින් අපිට පොඩි බඩගින්නක් හැදුනා මේ ඉති. ඒ නිසා අපි දෙන්න දැන් මේ කන්න යනවා ළඟ තියෙන කඩේකට. හොස්ටල් එකෙන් එළියට ආවම කැම්පස් එක පැත්තට, කියන්නේ බදුල්ල ටවුන් එක පැත්තට මෙහෙම තමයි පාරේ තියෙන්නේ. මේ මම මේ පැත්තට තමයි ඇවිදගෙන යන්නේ ඉස්සරහා. ඔය අපේ අම්මා තමයි කෝල් එකේ ඉන්නේ. අම්මව නම් දැන් සෑහෙන්න මිස් වෙලා තියෙන්නේ. ඉක්මනට ගෙදර දුවන්නේ කොයි වෙලාවෙද කියලා අපි හැමෝම බලාගෙන ඉන්නේ. කඩේට ආවා. අපි හිතුවා පාන් ගෙඩියක් අරගෙන උදේට කන හොදි එක්ක කියලා. එහෙම තමයි ඉතින් කෑම. හැබැයි ඒ හොද්දන රසයි ඇත්තට. උදේ අපි මේ පාන් කාලා එතනින් ආවා. අපි දෙන්නත් එක්ක එකක් අරගෙන. මෙන්න මේ ගහ ළඟට අපි වෙනදට එනවා හවසට තැඹිලි බොන්න. මෙතන තැඹිලි තියෙනවා මේ අංකල් කෙනෙක්ගේ. මෙතෙන්ට අපි පයින් ඇවිදගෙන එනවා. මොනවා වුණත් බදුල්ලේ තියෙන හොඳම දේ තමයි මේ පරිසරය. මෙතන මාරම ලස්සනයි. මෙහි වටේම බැලුවත් කඳු තියෙන්නේ. ඩිසාස්ටර් වුණත් ඇත්තට මේක ලස්සනයි. බයයි සමහර වෙලාවට හැබැයි. වහින කාලෙට පහුගිය කාලේ අපි හොඳටම එක්ස්පීරියන්ස් කරා එක. මේ ඉන්නේ යාළුවෝ දෙන්න. මෙයා හැමදාම කොහෙ ගියත් ඉන්නවනම් ඉස්සරහට දුවගෙන එනවා පිළිගන්න. ඔය අපේ හොස්ටල් එකේ ඉස්සරහා. ඉතින් මම අද තව වැඩ ටිකක් තිබුණා. ඒ ටික ඉවර කරලා මේ යන ලෑස්ති වෙන්නේ අද හවස ලෙක්චර්ස් වලට. මේ තියෙන හොස්ටල් එකේ අපේ ස්ටඩි ඒරියා එක. අතන අර තියෙන්නේ බොයිලර් එක. අපිට හීටර්ස් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ හොස්ටල් ඇතුලේ. ඒ නිසා අපි බොයිලර් එක තමයි උණු වතුර ගන්න පාවිච්චි කරන්නේ. මිරස් 3ක් තියෙනවා. එන්න ලෑස්ති වෙලා කන්නඩියෙන් බලන්න. ඉතින් මේ ඔන්න බස් එකට නැග්ග අපි කැම්පස් එකට යන්න. බස් එකේටම හිටියේ අපි 3 දෙනා විතරයි. හොස්ටල් එක ළඟ කවුරුත් හිටියේ නෑ. මේ අපි 3 දෙනා දැන් කැම්පස් එක ළඟට යනවා. මොකද අපි කාලා යන්න ඕනේ දැන් ලෙක්චර්ස් යන්න කලින්. එන්නද ඇතුලේ ඉන්නවනම් අපි කැන්ටින් එකෙන් තමයි සාමාන්‍යයෙන් කෑම ගන්නෙ. අපේ කැන්ටින් 3ක් තියෙනවා කැම්පස් එකේ. හැබැයි අද නම් අපි එළියෙන් කාලා යනවා. මොකද අපිට ලේසි එක. අපි දෙන්නත් එක්ක එක බත් එකක් අරගෙන මේ කාලා
දැන් යන්න හදන්නේ ලෙක්චර්ස් වලට හවස ලෙක්චර්ස් තියෙනවා අපිට දිගටම. මල් පාර දිගේ ඔතනින් තමයි මල් පාර පටන් ගන්නෙ. එතනින් අපි මේ ඇවිදගෙන යනවා. දිගටම. ඔය ඉන්නේ මගේ යාළුවා කියනවත් එක්ක එතන. ගන්න එපා මාව නම් වීඩියෝ වලට කියලා. හැමෝම ගන්නෙ නෑ සමහර වෙලාවට. මොකද මෙයා නම් බැන්නට එහෙම මාත් එක්ක තරහ වෙන්නේ නෑ. ඒ නිසා මොකද හැමෝගෙම ප්‍රයිවසි තියන්න ඕනේ අපි. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට වීඩියෝ වල කට්ටිය පේන්න නැත්තේ. මොකද මට බෑනේ අහන්න තෝ මේ එයාලව මගේ කැමරා ෂොට්ස් වලට ගන්න. ඔය තියෙන ඇතුළට ආවහම පේන එක ගොඩාක් වීඩියෝස් වලින් අපේ කැම්පස් එක මේ ඔය ටික නම් පේන්න තියෙනවා. මේ අපි යන්නේ දැන් ලෙක්චර් හෝල් එකට ලෙක්චර් එකට. ඇත්තටම ලෙක්චර් හෝල්ස් වලට ගියත් අපිට අර පේන ලස්සන view එක නම් වින්ඩෝස් වලින් උනත් බලා ගන්න පුළුවන්. මට මතකයි මම ගෙදර ඉන්න කාලේ යුනිවර්සිටි සිලෙක්ට් වෙලා කියලා ඉන්න කාලේ මේව බලනවා. දැන් හරියට මේ දැකපු දේවල් වල ජීවත් වෙනවා කියලා දැනෙද්දි වෙනම සතුටක් දැනෙනවා. හැබැයි දැන් සෑහෙන්න අපි හැමෝටම අපේ ගෙවල් තමයි මිස් වෙලා තියෙන්නේ. ඉතින් මේ වාඩි වෙන තැන අපි ඇවිත් වාඩි වෙලා හිටියා මෙතන ටික වෙලාවක්. ඊළඟට අපි යනවා අපිට මීටින් එකක් තියෙනවා කිව්වා. පෙරේපා අපිට එන්න කිව්වා. හැබැයි අන්තිමට එතන නෙමෙයි වෙන තැනක තිබ්බේ මේ ෂවුට් අවුට් එක අපේ බැච් රෙපාට. මේ නෑ උනාට එයා හරිම හොඳයි. සෑහෙන සපෝටිව් රෙස්පෙක්ට්. ඒ වුණත් ඉතින් ඒ වෙලාවේ අපි ඔතෙන්ට ඇවිත් ආයෙම වෙන තැනකට යන්න උනා. මේ යන්නේ මම අසයින්මන්ට් එක බාර දෙන්න. ඒ බාර දීලා හවසයි තව ලෙක්චර්ස් තිබුණා. මට ඒවා වීඩියෝ කරන්න උන්නේ නැහැ. මේ මම යන්නේ දැන් හවස ලෙක්චර්ස් ඉවර වෙලා ආපහු රැට කන්න අපි යමු කියලා කතා වුණා. කාමරේ සෙට් එක. මේ ඉන්නේ මර්ලින් මගේ යාළුවා. ඒත් මගේ රූමේ. අපි මේ කහටරොට්ටු පාරේ තියෙනවා වයිට් හවුස් එක පහුවෙලා යද්දි පොඩි කඩයක්. එතන ප්‍රයිස් එක වොත් කෑම රසයි. කොත්තු එක එහෙම ඇත්තටම මාරම රසයි. 10 out of 10 රේට් කරන්න පුළුවන් මේ කොත්තුවට. මම බදුල්ලේ ඇත්තටම රසම කොත්තු කාලා තියෙන අන්නේ කඩේ. ඔයාලටත් try කරපු නැති කවුරු හරි ඉන්නවා නම් බලන්න. අපි අරගත්තා මේ කියන්නේ රසම කියන්නේ සාමාන්‍ය normal අපි කැන්ටින් වලින් ගන්නවනේ. ඒ කියන්නේ කැන්ටින් shops වලින් එහෙම රසයි. මේ ඉවර වෙලා අපි යන්න දැන් බස් එක නිකන් හවස 7ට ඔය ඉන්න කැම්පස් එකේ ඉස්සරහට. තව වැඩ ගොඩක් කරා. ඉබ්බයි ඒවා වීඩියෝ කරන්න ඕනේ නෑ. හවස ඇවිත් වැඩ ඉවර වෙලා මේ ඇඳුරට ඇවිල්ලා මම යාළුවොත් එක්ක කතා කර මට සබම්බුවල එකක් හම්බුණා. ඒක දිහා බලාගෙන ඉන්නවා. අපේ ජීවිතවල තියෙන ප්‍රශ්නත් මේ සබම්බුවල වගේ ඈතට ගිහින් නැති වෙලා යනවා කියන හැඟීම මට මේ සබම්බුවලයක් වුණ හැම පාරකම දැනෙනවා. මම දන්නේ අනිත් අයට ඒක කොහොමද දැනෙන්නේ කියලා. ඇත්තටම අවංකව මට නම් එහෙම නිදහසක් ඒකෙන් ලැබෙනවා. ඒකයි මම මෙච්චර කියන්නේ පොඩි කාලේ මේ සබම්බුවල පාවිච්චි කරන්නේ දැනටත් මේ පාවිච්චි කරන්නේ ඒකයි. ඉතින් ඒ වගේ මේ වෙලාවේ හිතේ දුකින් එහෙම නැත්තම් මොන හරි ප්‍රශ්නකින් ඉන්නවා නම් ඔයාලා කවුරු හරි මේක බලන ඔයාලා හැමෝටම හිතට සතුටක් සැනසීමක් නිදහසක් ලැබෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ආදරේ.